ආකර්ශනීය පොරොන්දු සමග රන් පෙට්ටියක් ඇස් රිදී පෙට්ටියක් ඇස් සහ කිසිවක් පොරොන්දු නොකරන ලීඩ් පෙට්ටියක්. ඔබ තෝරන්නේ කුමක්ද? බසනියට තෝරන්න තියෙන පෙට්ටියක්. ඒ තේරීම ඔගේ ජීවිතේම වෙනස් කරනවා. ඔගේ ආදරය බා විවාහය තීරණය කරනවා. දෙවියනීතා, එයාට හරි බොක්ස් එක තෝරගන්න පුළුවන් වේවා. අමරණීය කතාවක්. ලොවක් පිළිගත් සාහිත්‍ය කෘතියක්. ෂේක්ස්පියර්ගේ The Merchant of Venice. අද කතාවේ 10 වෙනි කොටස. අහන්න, නැවත කියන්න. ඔයාගේ මව් භාෂාව වගේ ඉංග්‍රීසි කතා කරන්න. කනට මොළයට ඉංග්‍රීසි දෙමු. Let's go. දැන් හොඳින් ඇහුම්කන් දෙන්න. අහන ගමන් ඇස් වලින් පමණක් වාක්‍ය කියවන්න. මම නැවතුනහම ශබ්ද නගා නැවත කියන්න. අවශ්‍ය නම් වීඩියෝ එක නවත්තලා නැවත හොඳින් ඇහුම්කන් දෙන්න. හොඳ හුස්මක් ගන්න. සංසුන් වෙන්න. Ready? 1, 2, 3. The lead box promised nothing. It asked him to risk everything for love. Bassanio chose the lead box. He opened it. Portia's picture was inside. Dear lady, will you be mine? I wish, said Portia. ගොඩක් හොඳයි. තව 4-5 පාරක් ප්‍රැක්ටිස් කරන්න. දැන් ඔයාගේ කනට, මොළයට, දිවට ඉංග්‍රීසි ශබ්ද හොඳට පුරුදුයි. ඔයා කතාව හරියට තේරුම් ගත්තද කියලා දැන් බලමු. The lead box promised nothing. ලෙඩ් පෙට්ටිය කිසිවක් පොරොන්දු වුණේ නැහැ. It asked him to risk everything for love. ඒ ඔහුගෙන් ඉල්ලා සිටියේ ආදරේ නාමයෙන් සියල්ල පරදුවට තබන්න. Bassanio chose the lead box. Bassanio ලෙඩ් පෙට්ටිය තෝරාගත්තා. He opened it. Portia's picture was inside. ඔහු ඒ විවෘත කළා. ඇතුලේ තිබුණේ පෝෂියාගේ පින්තූරය. Dear lady, will you be mine? I wish, said Portia. සොඳුරිය, ඔබ මගේ වෙන්න කැමතිද? එයයි මගේ පැතුම, පෝෂියා පැවසුවා. මේ ආදර කතාව ඉවර නැහැ. ඊළඟ කොටසින් ආදරය වෙනුවෙන් ගෙවිය යුතු සැබෑ මිල. කතන්දර අහන ගමන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක රැඳී ඉන්න.